මේ තියෙන වෙන්ටිලේටර් එකේ තවත් අවධානය යොමු යුතු අවස්ථාවක් විශේෂයෙන් මේකෙදි ඉස්සෙනවා ටයිඩ් වොලියම් 193 ඒ වගේම මිනිත් වොලියම් එක කෙමෙන් අඩු වෙලා 3.5 දක්වා ප්‍රමාණය වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේකෙදි ලීක් වීමක් තමයි තියෙන්නේ කොහේ හෝ අපි ටියුබ් වල චෙක් කළා නමුත් අවුන්නේ අපි ෆිල්ටර් එක ගැනට අවධානය යොමු කරේ නැහැ මොකද ෆිල්ටර් එක පැය 24 අසාමාන්‍ය තියෙන නිසා. නමුත් මේ රෝගියාගේ සෙක්‍රීෂන් ඉතාමත් වැඩි. ඒක නිසා අපි ෆිල්ටර් එක ගැන විශේෂ අවධානයක් යොමු කළා. මෙතන තමයි ගැටලුව ඇත්තේ කියන එක. ඊට පස්සේ ෆිල්ටර් එක ගලවලා සාමාන්‍ය පරිදි සම්බන්ධ කළා. ටයිඩ් වොලියම් එක කොහොමද ඩිලේ වෙනවද කියන එක ඒක සාර්ථක වුණා. ඇත්තටම ටයිඩ් වොලියම් එක මේ රෝගියාට අවශ්‍ය ප්‍රමාණයට 400කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ ප්‍රමාණයට ආසන්නව වෙන්ටිලේටර් එකෙන් ඩිලිවර් කළා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් වුණා මේක ෆිල්ටරේ ගැටලුවක් තමයි කියන එක. ෆිල්ටරේ બ્લોක් වෙලා මේ රෝගියාගේ අධික සෙක්‍රීෂන් තත්ත්වය නිසා. ඉතින් වහාම අපි මේ ෆිල්ටරේ අයින් කළා වෙනත් ෆිල්ටරයක් යොදාගත් අලුත් ෆිල්ටරයක්. ඒ සමගම ටයිඩ් වොලියම් එක නැවත යථා තත්ත්වයටපත් වුණා. ඉතින් මේකෙන් නැගින්නේ විශේෂයෙන්ම අවධානය යොමු යුතු කාරණාවක් තමයි ෆිල්ටර් එකේ තෙතමනය පිළිබඳව. ෆිල්ටර් එකේ තෙතමනය අධික උණු ගමන්ම ෆිල්ටර් එක බ්ලොක් වෙනවා. ඉතින් මේ ගැන විශේෂයෙන්ම ටයිඩ් වොලියම් එක ඩිලිවර් වෙන්නේ නැත්නම් විශේෂ අවධානයක් ෆිල්ටර් එක වෙත යොමු කරන්න.